ආයුබෝවන් ඔයාලා හැමෝටම මේ අද මම මාතෘකාව විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාවේ හොඳම මාතෘකාවක්. අද මගේ Facebook ගිණුමෙත් මම දාපු සටහනක් අනුව තමයි මේ මාතෘකාව මම ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිත හයිය නම් සොහනක වුණත් භාවනා කරන්න පුළුවන්. අන්නේ කියන මාතෘකාව එක තමයි අද වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ. හරි, එහෙනම් අපි මුලින්ම මෙහෙම කතා කරමු. ඔයාලා මට කියන්න බලන්න මේ ලෝකේ මල සිරුරක් භූමි දානය නොකරපු තැනක් තියෙනවා නම් ඒක මට පොඩ්ඩක් සඳහන් කරන්න. එහෙම වුණොත් මේ වීඩියෝ එක මම අවලංගු කරනවා. මම ඔයා කියන දේ පිළිගන්නවා. හරිද? ඒක මම මුලින්ම කියනවා. මගේ අදහස ඉදිරිපත් කිරීමට කලින් හොඳයි, අපි දැන් දන්නවා බුදුහාමුදුරුවරු 28 නමක් දැනට මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. හැබැයි ඊටත් කල්ප කාලාන්තරයකට කලින් ඉඳන්ම තමයි මේ ලෝකයේ ජීවය කියන දේ තියෙන්නේ. මම ඔයාලට කියන දේ දැනටම පැහැදිලි අය ඇති. මෙහෙමයි. ඉතින් ඒ ජීවය පැවතෙනවා කියනවා සේම අපේ මනුෂ්‍යයා කියන කෙනා මියදුනාට පස්සේ භූමි දානයක් කරනවා. එතකොට මේ පෘථිවියේ කොයිම හෝ තැනක භූමි දානය නොකරපු තැනක් තියෙනවයි කියලා හිතනවා නම් ඒක පොඩ්ඩක් මට පැහැදිලිව කියන්න. එතකොට අපි මේ ඉන්න ස්ථානයේ පවා අපිව කී ගමනක් භූමි දානය කරලා ඇද්ද කියන තර්කය ඔයාම විසඳන්න බලන්න. හරිද? හිතන්න බලන්න. එතකොට අපේ මේ හැම දෙයක්ම තියෙන්නේ සොහනක් කියන අර අපි නාම මාත්‍රිකව ගොඩනගාගත්ත සංකල්පය තුළ. ඒක අපි හිතට දාගත්තා මෙතන තියෙන සොහනක් කියලා. ඔය වගේ සොහන් කීයක් කොයි තැනක තියෙන්නේ නැතිද? අපි ගේ හදලා තියෙන තැනක් සොහනක් තියෙන්න පුළුවන් නේද කලින්? කියන්නේ මේට අපි හිතමු අවුරුදු 100ක් 200කට කලින් කියලා. මොකද ඕන තරම්මට එහෙම නිර්මාණය කරපු එහෙම වාසස්ථාන තියෙනවා මට මුණ ගැහිච්ච අයගේ. එතකොට ඒවා මම අත්දැකීමෙන්ම මගේ ජීවිතය අරගත්ත දේවල් තියෙනවා. කියන්නේ අතීතයේ සොහොන් බිම් නමුත් දැන් වර්තමානයේ වාසස්ථාන. හරිද? එතකොට හිතේ මේ චකිතය තුළ තමයි හැමදේම තියෙන්නේ. කියන්නේ දැන් අපි දන්නවා සොහනක් මෙතන මේ මිනිස්සු මැරුණාම තැන්පත් කරනවා. එතකොට භූමි දානය කරනවා. එතකොට මෙතන යම් අමනුෂ්‍ය කාණ්ඩ ඉන්නවා. දැන් අමනුෂ්‍ය කාණ්ඩ නැති තැනක් කියන්න බලන්න. එහෙමත් කියන්න බැහැනේ. එතකොට ඔයාලා හොඳින්ම බලන්න සොහන කියන තැන නෙමේ තියෙන ගැටලුව තියෙන ඔයාගේ හිතේ කියන දේ. එතකොට දැන් මම මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට හිතේ බිය චකිතේ තියෙනවා නම් ඔයාලා මුලින්ම හිතට තමයි බෙහෙත් ටික කරගන්න වෙන්නේ. බියචකිතේ තියනවා නම් ඔයාලට මේ භාවනාව කියන දේ තුළ අත්දැකීම් ලැබමින් යන්න ගොඩක් අසීරු වෙනවා. මොකද අපි ගනුදෙනු කරන්නේ නොපෙනෙන මානයන් එක්ක. එතකොට මේ මානයන් වල හොඳ නරක දෙකම ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? ඉන්නවා, අනිවාර්යෙන් ඉන්නවා. කියනවාට මුණ ගැහෙන අය හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒක අපිට මේ මට හොඳ අය විතරයි අවශ්‍ය කියන එක ඒක අපහසුයි. එතකොට ඔයාට අමනුෂ්‍ය මුණ ගැහෙන්න පුළුවන්, යක්ෂාත්ම, එතකොට විවිධ ජීවී කොටස්, එතකොට ඍෂිකරයන් වල සම්බන්ධ ඍෂිවරු, එතකොට තාපසවරු, යෝගීවරු. මොකද ඒ අයත් අපේ සංසාර ගුරුවරු විදිහෙන් එන අයත් ඉන්නවා. ඔය අතර අපිට මුණ ගැහෙන ඒ තලයන් එක්ක අපිට ගනුදෙනු කරනකොට ඉතින් ඔහොම ගනුදෙනු කරන්න ඔයාලට හැකියාව ශක්තිය බිය චකිතයකින් තොරව තියෙන්න ඕනේ. එතකොට අපිට දැන් අමනුෂ්‍යය දකිනකොට එක පහටම සැලකීමක් එනවා නම් මේ බයක් එනවා නම් එතකොට කරන්න අමාරුයි මේ දේ. එතකොට අපි වර ඍණාත්මක පැත්තකට ඍණාත්මක ශක්තියින් පැත්තකට යනවා. හිතේ තියෙන ස්වභාවය මත තමයි දෙයක් තීරණය වෙන්නේ. එතකොට දැන් ඔයාලා අහලා ඇති ඉස්සර යෝගීවරු, එතකොට බමුණන්, තාපසයන්, එතකොට ස්වාමීන් වහන්සේලා, කියන්නේ රහත් නොවන ස්වාමීන් වහන්සේලා හැම අනන්ත හිටියන එයාලා ගියා, ඒ කියන්නේ වැඩම කරා. ඒ කියන්නේ ඒ වගේම ගම්යන් ගම්සිසාරා වැඩම කරා. එතකොට භාවනාව සඳහා තෝරගත්ත වනයන් තිබ්බා, ශූන්‍යාගාර තිබ්බා, ඔය වගේ විවිධ තැන් තිබ්බා. එතකොට ඔයාලා හිතනවාද එතකොට ඇයි යාලා ඒ විදිහට
බයක් එකක් නැතුව තෝරගත්තේ. කියන්නේ එතනදිත් මට නම් දකින්නේ හිතේ තියෙන ශක්තියත් එක්ක Tamanට ඕන තැනක ඒ කටයුතු කරන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම අවස්ථාවක මම දැක්ක තව අර බුදුහාඳුරන්ගේ ධර්මදූත කණ්ඩායමක් ඒ ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න අපහසු වෙච්ච වනයක් තිබ්බා. එතකොට ඒ වනයේදී ඒ ගැටලු නිරාකරණය කරගන්න බුදුන් වහන්සේ උදව් වුණා කියලා. අපිට ගුරුවරයන්ගේ සහාය අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒක තමයි තමන්ට ගුරුවරයෙක්ගේ සහායත් අවශ්‍යයි කියන දේ. නමුත් තනියෙන් යන පිරිස ඉන්නවනේ. එතකොට මම මේකෙදි විශේෂයෙන්ම අනාවරණය කරන්න උත්සාහ ගත්තේ. මගේ පෝස්ට් එක හරහා උත්සාහ ගත්තේ හිතේ බය කියන දේ අයින් කරන්න මේ භාවනාව ගමන යනවනම්. අපි ගනුදෙනු කරන්නේ අමනුස්ස කාණ්ඩ එක්ක වෙන්නත් පුළුවන්. හරිද? මොකද දැන් අපිට අමනුස්සයෙක් දැක්ක කියලා හිත බය වෙනවා නම් එතනින් භාවනා කරලා පළක් නැහැනේ. ওই බය කියන දේ තමයි අපිව මරන්නේ උනා. හරිද? අපේ පිස්සු වට්ටන්නේ උනා. ඒතකොට ওই බය කියන දේ ඔයා ඒක අත්හරින්න ඕනේ. බය මත තමයි අපේ ඕරයක පවාව දුර්වල වෙන්නේ. ඒ දුර්වලභාවයට පත් වෙන සාධකයේ ඔයාලා තුලින්ම තමයි අයින් කරන්න වෙන්නේ. එතකොට දැන් ගුරුවරයෙක් කියලා ඔයාට බය ගැන පැහැදිලි කරලා දුන්නත් ඒක ඔයාට ඔයාගේ හිතින් අයින් කරන්න කාලයක් ගත වෙන්න පුළුවන්. හරිද? එතකොට ගුරුවරයාට පුළුවන් හැබැයි එයාගේ කිරණ ශක්තියින් තුලින් ඔයාව ආරක්ෂා කරලා ඔයාගේ වටේ ආරක්ෂා බලයක් හදලා ඔයාගේ භාවනා ශක්තියින් පැත්ත හදා ගන්නක එයාට උදව් කරන්න. හරිද? මම දන්න ක්‍රමයේ තව ක්‍රම තියෙනවා වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේක ආර්ය අනාර්ය දෙකටම පොදු දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ඕරෑකේ දුර්වලතාවය මත තමයි තමන්ට හානියක් වුණොත් හානියක් වෙන්නේ. දැන් භාවනා කරලා පිස්ස හැදුනා කියන එක මට කමෙන්ට් එකකින් එක්කෙනෙක් කිව්වා මේම කියන්න එපා. භාවනා කරලා මේ ওই වගේ අවස්ථාවන් වල භාවනා කරන්න ගියොත් අන්තිමට අර ශරීර අභ්‍යන්තරයට අනවශ්‍ය ආත්මයන් රිංගල ඉවර වෙලා හානිදායක වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට අර තොවිල් නටන්න ওই දේවල් වලට යොමු වෙන්න සිද්ධ වෙනවා කියලා. එතකොට මම ඒක මෙහෙම කියන්නම්. ඔව් ඒක මම පිළිගන්නවා. එතකොට ඒක මම වැරදි කියන්නේ නැහැ. මොකද අපේ හිතේ දුර්වලතාවයන් මත අපේ ඕරක දුර්වල වෙලා ඍණාත්මක ශක්තිය නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕරක කළු වෙන්න පුළුවන්. එතකොට ඔයාලා අහලා ඇති අර එකපාරටම කාවවත්ම බය කරන්න එපා කියලා. අර එකපාරටම දැන් හිතන්නකෝ ආව කවුරු හරි හැංගිලා ඉඳලා එකපාරටම ඇඟට පැනලා බය කරනවා. එතකොට ඔයා ගොඩාක් බය වෙනවනේ. සමහරක් අයට කලන්තෙත් හැදෙනවා. අර පපුව ඩිඩ්ඩික් ගාලා වේගෙන් ගැහෙනවා. එතකොට ඔයා එතනදී හරිම අමුතු අත්දැකීමක් ලැබනවනේ. දැන් අර ඒ වගේ සොහනක් වගේ තැනකදී ඔයාට ආයේ පිය චකිතෙත් එක්ක අර ඔයාගේ ඇඟ සීතල වෙලා එතන ඇති වෙන්නේ බියක්. ඒක අනිත් බියක්. ඒකේ තුලදී නිර්මාණය වෙන්නේ ඍණාත්මක ශක්තිය. ඒ කියන්නේ ඔයාගේ ඕරකේ තියෙන ආලෝකය අඩු වෙලා ඔයාගේ ඕරක අඳුරු පැහැයට ලක් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය අවස්ථාවල් වලදී ඍණාත්මක ශක්තියෙන් ඔයාගේ ශරීරයට එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඍණාත්මක ආත්මයන් පවා ශරීරයට එකතු වෙන්න පුළුවන්. ඒතකොට ඔයාගේ ආලෝකයේ දුර්වලතාවය මත. ඒකක්. අනිත් කාරණේ තමයි ඔයාගේ දැන් ඔයාගේ මනස ගමන් කරවීමේ ක්‍රියාවලිය මේ අවස්ථාවක සිදු වෙන්න පුළුවන්. ඒ කියන ස්වභාවය මත Taman පාලනය කරගන්න හැකියාව නැත්නම් ඒ කියන්නේ මෙහෙමනේ. ඒක ගැනත් මම පැහැදිලි කරන්නම්. හැකියාව නැත්නම් ඔයා කවදාකවත් භාවනා කමටහනෙන් පිට ගිහින් මනස ගමන් කරවීමේ ක්‍රියාවලිය කරන්න යන්න එපා. හරිද? ගොඩක් අය කරන වැරද්දක් තමයි තමන්ගේ ප්‍රායෝගික භාවනා අවස්ථාවේදී මනස ගමන් කරවලා විස්තර හොයන්න පටන් ගන්න. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. කමටහන ස්වභාවයක් ඔයා අත්දිනවා නම් ඒ කමටහන ස්වභාවය තමයි ඔයා ප්‍රගුණ කරගෙන යන්න ඕනේ ස්වභාවය තුළ. ඉන්න එහාට ඔයා එතනින් ඒක ප්‍රායෝගික භාවිතය සුදුසු නැහැ. හරිද? එහෙම ප්‍රායෝගික භාවිතය ඔයා කරන්න බලාපොරොත්තු වෙනවා නම් සෝනක් වගේ තැනක ඔයාට ඊට අවශ්‍ය වෙන භාවනාමය අභ්‍යාස කිහිපයක් තියෙනවා. ඉන්න එකක් තමයි ප්‍රාණයාමය අභ්‍යාසය. එතකොට ඒක ඔයා ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. හරිද? ඔය වගේ තියෙනවා යම් අභ්‍යාසයන් ප්‍රගුණ කරන්න මේ ගමනේදී මේ ඔය මනස ගමන් කරවීමේ අවස්ථාව අනුව. හරිද? එතකොට ඒ ප්‍රාණයාම අභ්‍යාස වෙන ඒ අභ්‍යාස වලදී අපේ කය හා මනස අතර තියෙන සම්බන්ධතාවය
දැඩි කරනවා. එතකොට ඒ වගේම අපිට තව අවස්ථාවක් තියෙනවා අපේ ඉන්න කෙනෙක්ට ඒ අදාළ හිස් වෙන ස්වභාවය හිස් වෙන ආත්ම ස්වરૂපය ආරක්ෂා කරගෙන ඉන්න හැකියාව තියෙන ක්‍රමෝපායන් තියෙනවා. එතකොට ඒ වගේ තමන්ගේ ටෙක්නික් එකත් එක්ක තමන්ට ඒ ගනුදෙනුව කරන්න පුළුවන්. එතකොට ඒකට පියවර මට්ටම් වලින් ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට මේක පාටම හිතුන විදියට ගිහින් සෝහනක භාවනා කරන්න බෑ. හරිද? හිතේ බය අඩු වෙන්න ඕනේ සමහර. يعني හිතේ බය අඩු වෙනවා නම් ඔයාලට භාවනා කරන්න පුළුවන් කොතනත්. හරිද? ඒක නෙමෙයි. අනිත් එකේදී දැන් ඔයා භාවනාවේවා සෝහනක හෝ ඔයා භාවනා කරලා පුරුදුයි කියලා වැඩ වගේ ගිහින් භාවනා කරන්න හිතනවා නම් ඔයා ඒක ප්‍රායෝගිකවත් ඔයාෙහිදී මේ යම් දේ අත්දැක බලන්න හිතනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අර ටෙක්නික් එක පුරුදු වෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව ඒ වගේම තව දේවල් තියෙනවා විශේෂයෙන්ම අපිට ඒ කය ගමන් කරමින් කියන්නේ මනස ගමන් කරවීමේ අභ්‍යාස තුළ තියෙනවා අපිට නීති රීති පද්ධතිය. ඒ කියන්නේ අපි ගනුදෙනු කරන්නේ නොපෙනෙන තලයක තියෙන ලෝකයක් එක්කනේ. ඒ වයේදී අපිට හසුරවන්න තියෙන නීති රීති මාලාවන් තියෙනවා. අපිට හිතන තැන් වලින් යන්න නොහැකි. ඉතින් ඒව ගැනත් හොඳ අවබෝධයකින් තමයි ඒ ගමන් කරවීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒව ගැන මම පසුව කතා කරනවා. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකට අදාළ මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ටික මෙතනින් සම්පූර්ණ වුණා කියලා. එතකොට ඒ වගේම තව මොනවා හරි ඔයාලට අහන්න තියෙනවා නම් මට මගේ අරුණ දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් ටිකක් දාන්න. සහ ඔයාලත් දන්න දෙයක් තියෙනවා නම් අත්දැකීම බෙදාගමු කියලා කියනවා. එහෙනම් subscribe කරලා තියාගන්න. මොකද මම තවත් දේවල් ඔයාලට වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. මොකද තනිවම භාවනා ගමන යන අය ඉන්නවා. එතකොට ඒ අයට මේක වැදගත් වෙනවා. එක්ක ගුරුවරයෙක් තෝරා ගැනීමේදී වැදගත් වෙනවා. සමහරක් අයට මේ අත්දැකීම් ගැන චකිතයක් තියෙනවා නම් ඒ වයිදී යාලට වැදගත් වෙනවා. දැන් කවුරු හරි දැන් ප්‍රාණයාමයේ අභ්‍යාසය ගැන දන්නේ නැත්නම් ඒ කට්ටිය ඒක ගැන දැනුවත් වෙලා ඒ දේවල් කරන්න, ඒ දේවල් හොයලා බලන්න, ඒව ගුරුවරුන්ගෙන් අහන්න හෝ ඒ දේවල් ගැන අවබෝධය ලබා ගන්න පෙළඹෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ සරහා ඔයාලට යම්කිසි දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඒ ඔයාලට ගොඩක්ම සරල ආකාරයෙන් ගේන්නේ. මොකද ගැඹුරු දෙයක් නෙමෙයි මම ගේන්නේ එකතු කරගෙන ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට හැමදේම සරලව. මොකද මටත් ලේසි වුණේ සරලව පැහැදිලි කිරීම. මම හිතනවා ගැඹුරු දෙයට වඩා සරලව කෙනෙක්ට දෙයක් කියනකොට ඒක පැහැදිලි වෙනවා කියලා. හරි. එහෙනම් ඔයාලා හැමෝටම තේරුවන් සරණයි. වීඩියෝ එක දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් කාරණේ ඔයාලා අහලා තිබ්බ යම් ගැටලු කිහිපයක් තිබ්බ කමෙන්ට් වල මම ඒවට උත්තර ඊගා වීඩියෝ එකේදී ගේන්න. හරි එහෙනම් නැවතත් ඔයාලට තෙරුවන් සරණයි කියමින් මම නතර වෙනවා.